ඉල්ලුම් සංකෝචනය දෙක මේකයි. ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම ඉල්ලුම් සංකෝචනය. හරි? හරි ලේසි පාඩම්. හරියට අහගෙන ඉඳලා ඔලුවට දාගන්න. හරි පාඩම් කරන්න වෙනම කාලයක් නැහැ. මම කියන්නේ මේ වෙලාවෙම ඔලුවට දාගෙන වැඩ ටික කරලා හැමෝටම තේරෙන්න උගන්වන මාතර අංක 1 ඉකෝන් පන්තිය ලක්රුවන් ජීවක ආරච්චි සුදර්ශී මාතර. හරි. හරි දැන් ඉල්ලුම් සංකෝචනය. මට එහෙනම් හිතලා කියන්න. දැන් ඔයාලට මම ඉල්ලුම් වැඩිවීම කියවනේ. එහෙනම් මේ වැඩිවීම කියන එකේම අනිත් පැත්ත තමයි මොකද්ද? ඉල්ලුම් අඩුවීමවත් සංකෝචනය කියලා කියන්නේ. දැන් බලන්නකෝ. ඔන්න ඉල්ලුම් වක්‍රයක් තියෙනවා. මේ ඉල්ලුම් වක්‍රය මෙන්න මෙතන මිල මෙන්න ඉල්ලුම් වක්‍රය. මේකේ අපි ඉස්සල්ලාම මේකේ එක ලක්ෂයක් ලකුණු කරගන්නවා. ඒ තමයි පළමුව අවස්ථාව. P1 සහ Q1. මෙතන තියෙනවා P, මෙතන තියෙනවා ඉල්ලුම් ප්‍රමාණය. දැන් සංකෝචනය කියන එකේ තේරුම මොකද්ද? සංකෝචනය වෙනවා කියලා කියන්නේ අඩු වෙනවා. සංකෝචනයක් කියන්නේ මොකද්ද? අඩු වෙනවා. එහෙනම් අඩුවීමක් වෙන්නේ මිල මොනවා වුණාමද? ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ මිල මොකක් වුණාමද? වැඩි වුණාම. එහෙනම් සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනවා P2 දක්වා. එතකොට ඉල්ලුම් ප්‍රමාණය මොකද්ද වෙන්නේ? Q2 දක්වා අඩු වෙනවා. අන්න එහෙම අඩු වෙනකොට මොකද්ද වෙන්නේ? ඉල්ලුම් ප්‍රස්ථාරය දිගේ ලක්ෂයක් කොයි පැත්තටද ගමන් කරන්නේ? ඉහළට ගමන් කරන්නේ. එහෙනම් මෙන්න මෙහෙම ඉහළට ගමන් කරන එකට අපි කියනවා මොකද්ද? ඉල්ලුම් සංකෝචනය කියලා. තේරෙනවද මම මේ කියන දේ? එහෙනම් මේක නිර්වචනය කරොත් කිසියම් නිශ්චිත අවස්ථාවකදී ඉල්ලුමට බලපාන මිලහැර අංශාදක ටික ස්ථාවරව තිබෙදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වූ විට ඉල්ලුම් වක්‍රයක් දිගේ ලක්ෂයක් ඉහළට ගමන් කිරීම අපි කියන මොකක්ද කියලාද? ඉල්ලුම් සංකෝචනයේ ලෙස හඳුන්වනවා. ඒක තේරුම් ගන්න මේක ඔළුවට දාගන්න තියෙන මෙච්චරයි. ඔයාලට දවසක පැටලෙනවා නම් ඒ පැටලෙන්නේ මෙන්න මෙතන. ඔයාලට ගැටලුවක් එනවා සංකෝචනය කියන්නේ මොකක්ද? එතකොට ඔළුවට ගන්න ඕනේ සංකෝචනය කියන්නේ අඩුවීමක්. එහෙනම් අඩු වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඔයාලා ලක්ෂ දෙක ලකුණු කරලා බලන්න ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ කොහොමද කියලා. එතකොට ඔයාට තේරෙයි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනකොට ලක්ෂය ඉහළට ගමන් කරන්නේ. ඉහළට ගමන් කරන එක තමයි එහෙනම් සංකෝචනය කියන්නේ. තේරෙනවද මම මේ කියන හිතන විදිය? එහෙනම් හරියට තේරුම් ගන්න හිතන විදිය. එතකොට ඔයාලා මේක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මිල ඉහළ යාමක් නිසා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන එකට තමයි අපි කියන්නේ ඉල්ලුම් සංකෝචනය කියලා. තේරෙනවනේ? හරි. හදාගන්න එහෙනම්. මේක ඇඳලා මේ ප්‍රස්තාරය ඇඳගන්න. ලියාගමු ඉස්සලා. මේව ලියාගන්න.